සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ රටකජු කඩන මැෂින් එක ගැන. අපි සාමාන්‍යයෙන් රටකජු කඩන්නේ අතෙන්, එහෙම නැත්නම් ලියක් කරහට බැඳලා ඒකේ ගහලා, එහෙම නැත්නම් බැරල් එකේ ගහලා. ඒකට මැෂින් එකක් තියෙනවා. මේක තමයි මැෂින් එක. මේකේ වර්ග දෙකක් තියෙනවා. මේ මැෂින් එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් එන්ජින් වලින් වැඩ කරන එක, අනිත් එක විදුලි මෝටරයකින් වැඩ කරන එක. මෙතන තියෙන්නේ එන්ජින් එකකින් වැඩ කරන මැෂින් එකක්. මේකේ එන්ජින් එක ගත්තාම හෝස් පවර් 9.5ක 4 ස්ට්‍රෝක් පෙට්‍රල් එන්ජින් එකක් තියෙන්නේ. මේකේ මෙතන ඩිරෙක්ට්ම පුලියක් දාලා මැෂින් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ෆෑන් එකට යන පුලිය. මේ ඇතුලේ තියෙන්නේ ෆෑන් එක. මෙතනින් ආයෙ බෙල්ට් එකක් දාලා තියෙනවා මැෂින් එකේ රෝලර් වලට. අපි රටකජු ගස් දාන්නේ මෙතනට. දානවා කියන්නේ අල්ලන එක කරන්නේ. ඊට පස්සේ කරල් ටික කැඩිලා මෙතනින් වැටෙනවා. ඒ වැටෙනකොට පස් තියෙන ඒවා මෙතන හලර් එකකින් හැලිලා සහ පොඩි රොඩු තියෙන ඒවා මෙතනින් ෆෑන් වල මෙතනින් එළියට එන්නේ. පස් ටික මෙතනින් බිමට වැටෙනවා. රටකජු කරල් ටික මෙතනින් අපිට එකතු කරගන්න පුළුවන්. අපි බලමු මේ මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඊළඟට. මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න ලේසි වෙන්න මම එන්ජින් එකෙන් එන බෙල්ට් එක ගලව ගත්තා. මේක අපි ඔපරේට් කරනකොට බලන්න මේ විදිහට තමයි කරගන්නේ. මේ රෝල් දෙකම ඇතුළ පැත්තට තමයි කරගන්නේ. එන්ජින් එකෙන් එන බලය මේ බෙල්ට් හරහා ගිහලා මෙතනින් ෆෑන් එක ස්පීඩ් කරගෙනවා. මේ රෝල් දෙකක් මේ විදිහට ගියර් වීල් වලින් තමයි දෙපැත්තට කරගෙන හදලා තියෙන්නේ. එතකොට සිද්ධ වෙන්නේ මෙතන පේනවා ඇති හිදසක් තියෙනවා. එකට ගෑවෙන්නේ නැහැ. හිදසක් තියෙන්නේ. ඒ හිදස අතරට තමයි අපි රටකජු මේ විදිහට අල්ලන්නේ. ඒ අල්ලන ගම මේ විදිහට අපි පඳුර කරගනවා. එතකොට තමයි මේකේ එන ভাইබ්‍රේෂන් එකට කරල් ටික ගැලවිලා ඇතුළට වැටෙන්නේ. සරලවම මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඒක. මේකේ ලොකු තාක්ෂණයක් නැහැ. මම මේ මැෂින් එක ගත්තේ 3,40,000කට. බැලුව බැලමට මේකේ ලොකු දෙයක් නැහැ. 3,40,000ක් වටින තරම් දෙයක් මේකේ නැහැ මට නම් පේන්න. නමුත් ඒ අවස්ථාවේ වෙළඳ පොලේ මැෂින් තිබ්බේ නැතිකමයි සහ බදු අය කිරීම මත වෙන්න ඇති සමහර විට එච්චර මුදලක් වෙන්න ඇත්තේ. නැත්තම් මේක අපිට මීට වඩා අඩු මුදලකට මෙහින් හදා ගන්න පුළුවන්. පේනවා ඇති මේ මැෂින් එකේ ලොකු දෙයක් නැහැ. මුලින්ම මේ මැෂින් එකේ වාසිය මොනවද කියලා මම කතා කරන්නම්. මේක බොහොම සරල පහසු යන්ත්‍රයක්. මේකෙන් සාමාන්‍යයෙන් පැයට කිලෝග්‍රෑම් 150 200ත් අතර ප්‍රමාණයක් රටකජු කරල් කඩා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක රඳා පවතිනවා මේ පඳුරක තියෙන කරල් ප්‍රමාණය මත. කරල් ගොඩක් තියෙනවා නම් ඉතා ඉක්මනින් රටකජු කැඩිලා යනවා. ගොඩක් තියෙනවා නම් අර පැයට කිලෝ 200 සීමාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ යන්ත්‍රය ඔපරේට් කරන කෙනාගේ කාර්යක්ෂමතාවය සහ ඒ ඔපරේට් කරන කෙනාට මේ රටකජු මිටවල් විදිහට හදලා දෙන්න ඕනේ. අපි මේ තනි පඳුරක් විදිහට නෙමෙයි මැෂින් එකට අල්ලන්නේ. සාමාන්‍ය මේ වගේ පඳුරු 4-5ක් එකට තියලා තමයි මැෂින් එකට අල්ලන්නේ. ඒක ඔපරේටර් ඉක්මනට දෙනවා නම් එතනත් කාර්යක්ෂමතාවය වැඩි. එතකොට අපිට කඩා ගන්න පුළුවන් කිලෝ ප්‍රමාණය වැඩි පැයකට. සාමාන්‍යයෙන් කාන්තාවක් දවසකට රටකජු කැඩුවොත් එහෙම කඩන්නේ කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක්. මේ මැෂින් එකෙන් සාමාන්‍යයෙන් පැයට කිලෝ 200 ඉක්මවලා යන්න පුළුවන්. හරියට වැඩ කරනවා නම්
එක්කෙනෙකුට විතරක් නෙමෙයි මේකට මේ මැෂින් එකට දෙන්නෙක්ට වුණා රටකජු අල්ලන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි මේ මැෂින් එක පෙට්‍රල් වලින් වැඩ කරන පොඩි එන්ජින් එකක් තියෙන්නේ. ඒ නිසා අපිට ශේෂ්ත්‍රයට පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. බර නැහැ. සාමාන්‍යයෙන් කිලෝ 40ක් 50ක් අතර ප්‍රමාණයක් මේ විදිහට අපිට උස්සගෙන යන්න පුළුවන් මේ මැෂින් එක. අපිට ශේෂ්ත්‍රයේ තියෙන රටකජු අපිට වෙනත් තැන් වලට රැගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් වාසිය තමයි මේ මැෂින් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය. මේ මැෂින් එක අපි සාමාන්‍යයෙන් හෝස් පවර් 9.5ක එන්ජින් එකක් වුණත් මේක අපි සාමාන්‍ය වැඩ කරන විදිහට බලද්දී මේක එන්ජින් එක උඩරිම රේස් කරන්නේ නැහැ. සාමාන්‍ය අඩු මට්ටමක තමයි රේස් එන්ජින් එක තියාගන්නේ. ඒ නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් පැයට ලීටරයක්වත් පිච්චෙන්නේ නැහැ මේකේ පෙට්‍රල්. ඒ වගේම තමයි මේකේ සංකීර්ණ දේවල් නැහැ. ගොඩාක්ම සරල දේවල් තියෙන්නේ. ඒ නිසා අපිට මේකේ මොකක් හරි අඩුපාඩුවක් වුණාම ඒක ශේෂ්ත්‍රයේදීම සකස් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟට අපි බලමු මේ මැෂින් එකේ අඩුපාඩු මොනවද කියලා. මම මේ මැෂින් එක ගත්තේ 2024 වර්ෂයේදී. ඉස්සෙල්ලාම ආපු ගැටලුව තමයි මෙන්න මේක. මේ මැෂින් එකේ ආවේ මෙන්න මේ જાතියේ රේසර්. මේක ග්‍රීස් ගහන්න බෑ. සීල් ටයිප් රේසර් එකක් තමයි තියෙන්නේ. ගොඩාක් අඩු ක්වොලිටි බඩු තමයි මේ මැෂින් එකේ තිබුණේ. මොකද මේක චයිනීස් මැෂින් එකක්. ඒ නිසා ඊට පස්සේ මේ තියෙන ෆෑන් එකට මේ තියෙන රෝලර් වලට මේ හැම එකටම තිබ්බේ මෙන්න මේ જાතියේ රේසර්. මේකේ ෆෑන් එකේ තමයි වැඩිම RPM එකක් තියෙන්නේ. ඒ නිසා මුලින්ම ගියේ මෙන්න මේ රේසර් දෙක. මේ ෆෑන් එකේ තියෙන රේසර් දෙක. සමහර විට මේකේ ගොඩාක් ස්පීඩ් එකයි ග්‍රීස් ගහන්න බැරි එකයි සහ මේකට නිතරම දූවිලි යන්න ඉඩ තියෙනවා. ඒ නිසා වෙන්න ඇති සමහර විට මේකේ රේසර් යන්න ඇත්තේ. මම ඊට පස්සේ කරේ මෙන්න මේ જાතියේ ග්‍රීස් ගහන්න පුළුවන් රේසර් දැම්මා. ඊට පස්සේ ආපු අඩුපාඩුව තමයි මෙන්න මෙතන. ඔයාලට පේන්නේ නැති මෙතන මේ තුනී ප්ලේට් එකක් තියෙන්නේ. සිලින්ඩරයක් තියෙනවා තහඩුවකින් හදපු. ඒකට තුනී ප්ලේට් එකක් පාස්සලා තියෙන්නේ. ඒකේ අපි රටකජු මිට අල්ලනකොට මෙහෙම අල්ලනකොට මේකට තමයි ලොකු බරක් එන්නේ මේ කූරු වලට. ඒකෙදී උනේ මෙන්න මේ තුනී ප්ලේට් එකයි මෙතනයි අතරේ ලොකු ප්‍රතිරෝධයක් ඇතිලා මෙතනින් කැඩෙන්න බැලුවා. ඊට පස්සේ මෙතනින් පුපුරලා එකක් කැඩුනා. ඊට පස්සේ මම කරපු දේ තමයි මෙතනට තව වොෂර් තියලා පෑස්සුවා. හැම එකකටම මේ විදිහට වොෂර් තියලා පාස්සලා තියෙනවා. තහඩුවේ ඝනකම වැඩි කරගන්න. ඊළඟට ආපු ගැටලුව තමයි මෙන්න මේ බට. මේකේ තිබුණේ මේ රබර් බට නෙමෙයි මේ જાතියේ බට. මේක ඇලුමිනියම් බටයක්. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ බටේටත් රබර් කෝටින් එකක් තියෙනවා. ඇතුලේත් රබර් කෝටින් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම කම්පැනි එකකින් අහලා බැලුවා මේ මැෂින් එක ගත්ත කම්පැනියෙන් කිව්වේ මේ එක බටයක් රුපියල් 2000ක් කියලා. පේනවා ඇති මේ එක සිලින්ඩරේ එක මේ જાතිය බට 4ක් දාන්න ඕනේ. ඒ කියන්නේ සිලින්ඩර් දෙකක් තියෙනවා. එතකොට බට 8යි. බට 8ක් දාන්න රුපියල් 16000ක් යනවා. සාමාන්‍යයෙන් අක්කර 3ක 4ක වගේ ගහනකොට මේ බට ඩැමේජ් වෙනවා. මේ පේන ඇති මේ කලින් තිබුණු බට මෙන්න මේ විදිහට කැඩිලා යනවා. එතකොට මැෂින් එකේ කාර්යක්ෂමතාවය තමයි අඩු වෙන්නේ. ඒකකට විසඳුමක් විදිහට මම කෙරුවේ මේකට වෙළඳ පොලේ තිබුණා මෙන්න මේ જાතියේ රබර් හෝස්. ටිකක් ඝනකම වැඩි. අපි අර වතුර ගහන්න පාවිච්චි කරන එක නෙමෙයි ඊට වඩා ටිකක් ඝනකම වැඩි. මේ જાතියේ ඒවා තමයි මම කපලා දාලා තියෙන්නේ. වෙන විකල්පයක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් මේවත් අක්කර 2ක 3ක ගහද්දී
මේ බටත් ගෙවෙනවා. ගෙවිලා මේවත් ඩැමේජ් වෙනවා. එතකොට අපිට මේවත් මාරු කරන්න සිද්ධ වෙනවා. ඊළඟ මේ මැෂින් එකේ තවත් ගැටලුවක් ආවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේවා. මේවා මම රිවට් ගහලා හදලා තියෙන්නේ මේ මැෂින් එකේ. මේ පේනවනේ. තහඩු ගණකම අඩුයි. ශක්තිමත් භාවයෙන් අඩුයි. ඒ නිසා මේවට මම වෙන මේ මැෂින් එක වයිබ්‍රේට් වෙනවා. එන්ජින් එකක් තියෙන නිසා ඒ නිසා මේක දෙදරීමට ලක් වෙලා මේවා කැඩෙනවා හැමතිස්සෙම. ඒ නිසා තමයි මේ විදිහට හදලා තියෙන්නේ රිවට් ගහලා. ඊළඟ මේ මැෂින් එකේ තව ගැටලුවක් ආවා එන්ජින් එක. මේ එන්ජින් එක තැන අපි ගොඩක් වෙලා වැඩ කරන්නේ මේක OHV එන්ජින් එකක්. චයිනීස් එන්ජින් එකක්. මේකේ පේන ඇති පිස්ටන් එක තියෙන්නේ හරියට පේන්නේ නැහැ. පිස්ටන් එක තියෙන්නේ කෙලින් අතට නෙමෙයි. හැඩයකට තියෙන්නේ. මෙන්න මේ ඇන්ගල් එක තියෙන එන්ජින් වල ගොඩක් ලෙඩ වැඩි. මේකේ ආවේ ස්ටාර්ට් කරන්න හොරයි මම එන්ජින් එක ගලවලා බලපුවාම මේකේ වැල් පිච්චිලා තිබුණේ. ඒකත් රිපෙයාර් කරන්න සිද්ධ වුණා. මගේ අත්දැකීම අනුව මේ මැෂින් එකෙන් රටකජු කඩනවා නම් සාමාන්‍යයෙන් ගලවලා දින 2ක් විතර පරණ වෙන්න ඕන. එහෙම කියන්නේ අපි ගලවපු ගමන් ගැහුවොත් වෙන්නේ මේ මැෂින් එකකින් කරගෙන ස්පීඩ් එකට මේ වගේ නැතිත් එක්ක කැඩෙන සම්භාවිතාව වැඩි. සහ බීජ පැලෙන්න තියෙන සම්භාවිතාව වැඩි. තවත් දෙකකට වඩා සාමාන්‍යයෙන් සතියක් දෙකක් වගේ පරණ වුණොත් වෙන්නේ මේක වේලිලා එතන නැට්ට ගාව පටේ වගේ වෙනවා. එහෙම වුණාම කැඩෙනවා අඩුයි. එතකොට අපිට ගොඩක් වෙලා මැෂින් එකට මේ රට කජු මිට අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා දින 2ක් පරණ වුණා නම් හොඳටම ඇති මේ මැෂින් එකට. මේ තියෙන්නේ රටකජු කඩපු ගස් බලන්න. සාමාන්‍යයෙන් මේ විදිහට අර පිරිලා නැති බීජ ඇරෙන්න අනිත් හැම එකම වගේ කැඩිලා තියෙන්නේ. සමහර වෙලාවට මෙන්න මේ වගේ අතරින් පතර එකක් ඉතුරු වෙන්න එකක් දෙකක් වගේ ඉතුරු වෙන්න පුළුවන්. ඒක සැලකිය යුතු මට්ටමේ දෙයක් නෙවෙයි. බොහෝ දුරට හැම එකකම වගේ මේ විදිහට කැඩිලා තියෙන්නේ. මේ විදිහට පිරිලා නැති දළුවේ වගේ තමයි මේ විදිහට පොඩ්ඩක් හරි ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ. මේ තියෙන්නේ කඩපු රටකජු ටික බලන්න.
වැලි නැහැ. සාමාන්‍යයෙන් නැටි සමහර ඒ වගේ එකක් දෙකක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් 70ක් 80ක්ම නැටි නැතුව තමයි බීජ ටික තියෙන්නේ. එකක් දෙකක් වගේ නැටි ඉතුරු වෙලා තියෙනවා. මේකත් වේලෙනකොට මේ කෙන්ද වගේ තියෙන එකත් වේලිලා යනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ගැටලුවක් වෙනව නම් වෙන්නේ දෙපාර්තමේන්තුවේ බීජ නිෂ්පාදනයට දෙනව නම් විතරයි. ඒකේ පිරිසිදුකම උපරිම බලන නිසා මේ විදිහට බීජ දුන්නොත් එහෙම සාම්පල් එක ෆේල් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන කියන්න ගැටලුවක් නැහැ. මම හිතනවා ඔයාලා මේ මැෂින් එක ගැන යම් හරි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. වෙළඳ පොලේ මේ මැෂින් තියෙනවා දැනට මිලදී ගන්න. ඔයාලා වෙළඳ පොලෙන් ගන්නව නම් මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය දැන් දන්න නිසා හොඳට පරීක්ෂා කරලා ගන්න. මේ මැෂින් එක 3,40,000ක් තරම් වටින්නේ මගේ මතයට අනුව නම්. ඔයාලට මේ මැෂින් එකක් හදා ගන්න පුළුවන් නම් හොඳ ක්වොලිටි බඩු දාලා හදා ගන්න පුළුවන්. මට හිතෙන විදිහට ඊට වඩා අඩු මුදලකට සාමාන්‍යයෙන් පොඩි ට්‍රැක්ටර් එකකට වගේ සම්බන්ධ කරගන්න හදාගත්තොත් ගොවියට ගොඩාක් වාසි වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.